හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඉගෙන ගන්න යන්නේ this is කියන කොටසයි. හරි. අපි දැන් අද දවසේ ලෙසන් එක පටන් ගමු. අද අපි ඉගෙන ගන්න යන්නේ this is කියන කොටසයි. ඉංග්‍රීසි භාෂාවේ අපිට යම් දෙයක් විස්තර කිරීම සඳහා මේ භාවිතා කරන්න පුළුවන්. හරි. අපි දැන් this is භාවිතා කරලා උදාහරණ කිහිපයක් බලමු නේද? මෙය ඔරලෝසුවක්. This is a watch. මේක වතුර බෝතලයක්. This is a water bottle. මෙය බෝලයක්. This is a ball. මෙය යතුරු පැදියක්. This is a motorbike. මෙය පොතක්. This is a book. මේක පෑනක්. This is a pen. මේක පරිගණකයක්. This is a computer. මේක ජංගම දුරකථනයක්. This is a mobile phone. මේක මුදල් පසුම්බියක්. This is a wallet. මේක පැන්සලක්. This is a pencil. හොඳයි. අද අපි සාර්ථකව this is කියන කොටස ඉවර කළා. දැන් ඔයාලා දන්න වචන භාවිතා කරලා ඇතිතරම් වාක්‍ය හදලා වීඩියෝ එකට කමෙන්ට් විදියට දාන්න. අපි බලමු කවුද වැඩිපුරම වාක්‍ය හදන්නේ කියලා. channel එකත් එක්කම ඉන්න. අපි ආයේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. Subscribe.